මේවා සුද්ධ කරලා මෙන්න මේ වගේ මේ සුද්ධ කරලා තින්ද ගන්න දෙන්නේ. මෙයා ඉන්නවා තව අංකල් කෙනෙක් ඉන්නවා. අතන. I think have something inside. No. Baba. Asala. Yeah. මේ පේනවා මේ අංගේ හැටි මේ තනිකර මේ ෆ්ලී කුඩු තියෙන්නේ. අපල ගෙඩියක් කමු. ඉතින් තාමත් ඒ වගේම තමයි තියෙන්නේ. පොඩි ගෙඩි තියෙන්නේ. කසිප්පු හදන්න. ඒ කියන්නේ කසිප්පු හදන්න මේ කට්ටිය මේවා පල් කරනවා. මේවට කියන්නේ කසිප්පු වලට මෙහෙ කියන්නේ සුයිකා. මේ බලන්න. 1 2 3 4 මේක නෑ. මේ තියෙන්නේ. මෙන්න මේක තමයි අද අපි හදන්නේ. ආකලුණු මයිමික් ඉස්සිකලා. මාරේ. You remember one day you like this no? Again හැම ගෙදරකම මෙන්න මේ වගේ බේස්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක නම් මේ පරණ ගියා. මෙදී මේ වගේ මේ බේස්මන්ට් එකක්. ලොකුවට කියන බේස්මන්ට් එක යට. මොකද බේස්මන්ට් එක මේ කියන්නේ මේ පොළොව යට තියෙන්නේ. ටටරා. මේ ඉන්නේ දැල්ල. මේ ඉන්නේ අපි අර ගේට් එක ගලයි ලොකු බලන්න. මැරේ වෙනවනේ මැර පාඩ වෙනවනේ මැර පාඩ මෙන්න මේක තමයි අපිට පේන්ට් කරන්න තියෙන්නේ මේ අවස්ථාවේ. ඔයාලට පේනවද මේ දිගටම තියෙන මිදි. Yeah. I have told you and put paint and this. Which one? This one? Yes, this one. And put it here and one this. Yeah. And clean the water and paint. We first clean this one. Yes. Because I go up. පේනවනේ බාණ්ඩේ. පේනවනේ අපි දැන් මේක හදලා ඉවරයි. එන්න මේ ඉතින් අද කරන්න තියෙන්නේ වඩු වැඩ. Hello guys, good morning. ඉතින් මේක මගේ part time video 3. ඉතින් මම part time video 2ක් කරා. ඒ වීඩියෝ දෙකේ link එකක් මේ පැත්තෙන් දාන්නම්. අනිත් එක ඒක ගියාට පස්සේ මේ පැත්තෙන් හරි ඒ link දෙක මම දාන්නම්. ඊට අමතරව මගේ description එකේ මම මේ part time vlog දෙකේ link දාලා තියන්නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ දෙක බැලුවේ නැත්නම් පල්ලෙන් හරි මේ පැත්තෙන් හරි යද්දි ක්ලික් කරලා බලන්න. ඉතින් අද part time එකට ආවා. අද නම් අපිට තියෙන සාමාන්‍යයෙන් මේ පොඩි බඩ ටිකක් තියෙන. ඒ කියන්නේ මෙහි අර මේ පොඩි ළමයින්ගේ මේ කියන්නේ සෙල්ලම් කරන්න ගයක් වයක් හදනවා. ඉතින් අද ඒක තමයි හදන්නේ. ඒ කියන්නේ හදනව නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් මේ කට්ටිය හදපු එකක්. ඒ කියන්නේ අර මේ ගොඩක් කල් හදලා තියලා ඊට පස්සේ ඒක අර මේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ සවුත් වල තියෙන එක මේ. මෙන්න මේ වගේ සවුත් වල තියෙන්නේ. ඉතින් අද අපි මේ ලී වලින් ඒ ලී කපලා මේ ඒකට ගහනවා. ඉතින් අද ඕක තමයි part time අද ඉතින් ලොකු වැඩක් නෑ. ඔය ටික තමයි කරන්න තියෙන්නේ. එහෙනම් බලමු අද අපි වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද නම් පොඩ්ඩක් අරන් වහිනවා වගේ තේරෙනවනේ. විනාසා පේනවනේ වහින්න වගේ සීන් නැති නේද? අද ලොකුට වැඩක් කරන්න බෑ. සාමාන්‍ය මේ පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. මේ ටික දැන් අපේ වඩ කරන අංකල් ගිහින් දෙනවා. එයාට පොඩි හෙල්ප් එකක් දෙන්න තියෙන්නේ. මායි තමගේ යාළුවෙක් ඉන්නවා. අපි දෙන තමයි ඉතන තමයි අද අපිට වැඩ කරන්න තියෙන්නේ. ඔසල. Aşağı Ay kaput. Dani onde? Tu tras salto? Wait. Ai, Chavini. Băgați ceva în spate, că nu dați înapoi. Băgați acolo ceva în spate. අද අපිට ගන්න දෙන්නේ මෙන්න මේවා සුද්ධ ගන්න දෙන්නේ. ඉතින් මේවා සුද්ධ කළා මෙන්න මේ වගේ මේ සුද්ධ කරලා තින්ද ගන්න දෙන්නේ. මෙන්න දැල්ලේ. මෙයා ඉන්නවා තව අංකල් කෙනෙක් ඉන්නවා. අතන යත් එක තමයි අද වැඩ ගන්න. ඉතින් අද අපිට හදන්න දෙන්නේ මේ අර පොඩි ළමයි ඔය මේ සෙල්ලම් කරන එකක් තියෙන්නේ.
අන්න ඒක තමයි මේ අර අපිට හදන්න තියෙන්නේ. මේ මම වල පෙන්නන්න ගිහිල්ලා මේ කොහොමද තියෙන්නේ කියලා එක. ඒක මේ පරණයි. ඒක දැන් අර ලෑලි දාලා අද අපි අලුත් කරනවා. ඉතින් අද කරන්න තියෙන්නේ වඩු වැඩ. ඉතින් මේ මං ආවා මෙන්න මේ ටික අරගෙන මේවා මේ අර ලෑලි වලට මේ කියන්නේ අර ගම් දාලා මේව දැම්මහම ඇලවෙනවා. මේ වඩුවර කරන කට්ටිය නම් දන්නවා මොනවද කියලා. ඉතින් එන්න මේ ටික. Bapak itu lah. Da, nu așa țin. Du-te bă înapoi în spate. මේ වන්නේ මෙයාලා ගාව තියෙන මේ ආයුධ මේ. ඒ කියන්නේ යාළුවට අවශ්‍ය හැම ආයුධයක්ම මේ බොක්ස් එකේ තියෙනවා. මේකෙත් තියෙනවා මෙතනත් තියෙනවා. මේක නම් මේ අරින්න පුළුවන්. ඒක අරින්න කොහොමද අම්මා. බඩු. හරි. ඔක්කොම බඩු දිනවා. ඊට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ මේ සාමාන්‍ය ලී කපන්නේ මේ මෙන්න මේ මැෂින් එකනේ බොහෝ දුරට. يعني මේකෙත් නෙවෙයි සාමාන්‍යයෙන් අර මැෂින් තියෙනවනේ. දැන් මෙයාලා සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පොඩි මෙන්න මේ වගේ ලී කපන්නේ මෙන්න මේ චෙන්ස් එකෙන් මේ. ඒ කියන්නේ අර යාලා බොහෝ දුරට පාවිච්චි කරන්නේ ওই චෙන්ස් එක තමයි. ඊට පස්සේ කීයද දෙනවා. මෙතන ඒක ලංකාවේ කොහොමද තියෙනවනේ. මේක නම් තියෙනවා මේ අඩි රූල. ඊට පස්සේ මෙන්න මේක. මෙන්න මේක. මේක තමයි මේ මෙන්න මේ මැෂින් එකේ මේ දති තියෙන්නේ. ඒ දති ගානේ මෙන්න මේකේ. මෙන්න මේක තමයි අයිටම් මේ. බඩු ගාල. මේක තමයි දැන් අපි අර ලංකාවේ මම දැකලා තියෙනවා මේ අපේ සීයලා හැම ඒ කට්ටිය මෙන්න මේ වගේ ඔය තංගුස් නූල් තියෙන්නේ. ඒ වගේ තංගුස් නූලක් අරගෙන මේ සාමාන්‍යයෙන් අර බැටරි කුඩු කඩලා අරගෙන බැටරි කඩලා අරගෙන ඒක අර කළු පාට කුඩු එක අරගෙන ඒක කුඩු එක සාමාන්‍යයෙන් පොඩි කෝප් එකකට දාලා ඊට පස්සේ ඒකට වතුර දාලා මේ නූල ඒ කියන්නේ ඒ නූල එකේ ඔබලා මෙතනින් ඇණයක් ගහලා ඊට පස්සේ මේ ඇණේ එක කොනක් බඳිනවා. ඊට පස්සේ මේ පැත්තේ මේ කොහොම රවුන්ඩ් කරලා අදිනවා. ඇදලා මැදින් කොහොම කරලා උස්සලා ගහනවා. එතකොට අර කපන්න ඕන ඉර ගානට වදිනවා. ඉතින් මේ කට්ටිය එහෙමයි. මේ කට්ටිය මේ පාවිච්චි කරන්නේ එහෙම එකක් නෙවෙයි. මේකේ ඇතුලේ තියෙනවා ඒ වගේ මේ මොකක් හරි අයිටම් එකක් තියෙනවා නිකන් අර වතුර වගේ. මේ පේන්ට් එක. ඒ පේන්ට් එක වදිනවා. මෙන්න මේ තියෙන අයිටම් එක. මේ කට්ටිය තව අයිටම් තියෙනවා මෙහෙ නෙවෙයි තියෙන්නේ. මේ එහා පැත්තේ ඉන්නේ. මම ඔයාලට පෙන්නන්න ගිහිල්ලා එතන මේ ඒ කියන්නේ අර අපේ ලංකාවේ මම දැකලා නැති අයිටම් ගොඩක් තියෙනවා මේ කට්ටිය. අර සාමාන්‍යයෙන් ඔය ලී වැඩ කරන කට්ටිය ගාව, කියන වඩු වැඩ කරන කට්ටිය ගාව ඒ වගේ අයිටම් ගොඩක් තියෙනවා. මම එහාට ගිහලා පෙන්නන්න. මේ පේනවා මේ ඇඟේ හැටි මේ. තනිකර මේ ලී කුඩු තියෙන්නේ. අර මේ ලී කැපුවනේ. මෙන්න මේ වගේ ලී කැපුවා. දැන් මේකේ කොහම දෙපැත්ත කපලා ඉවරයි. දැන් ඊට පස්සේ මේ මෙතනින් අර මොකද්ද කියන්නේ කර නම දන්නේ නැහැ. මේ එකකින් ගහලා මේ කෑල්ල අයින් කරනවා. මේ කෑල්ල අයින් කරනවා. දැන් එයා මේකේ මැදින් කපලා නැහැ. දැන් මේක කපයි. දැන් මේකේ මේ මැදින් කපලා තින්නේ. මේ පේනවනේ. එතකොට මෙතනින් ගහුව ගමන් මේ කෑල්ල ගැල්ලා යනවා. ඊට පස්සේ මෙතනින් ඒ නීන නේ මොකක්ද කියන්නේ කර මේ නමක් කියන මට මතක නෑ නම. මෙතනින් තිබ්බ ගමන් ඒක ගැල්ලා යනවා. දැන් ඒ අංකල් ගියා ගේන්න එක මේ මං ගෙනාම පෙන්නන්නම් ඔයාලට. Banii cu primire de că eu primit el și o semnat pentru ei. Apel gediyak kamu. Apel තියෙනවා මේ තාම ඉදිලා නෑ. මං අර මේ මගේ දෙවෙනි පාර්ට් ටයිම් වීඩියෝ එකත් පෙන්නුවා මේ අපල් ගහේ අපල් තියෙනවා මේ තාම ඉදිලා නෑ. ඉතින් තාමත් ඒ වගේම තමයි තියෙන්නේ. ඔය පොඩි ගෙඩි තියෙන්නේ. කන්න තරම් මේ තාම හරියට ලොකු වෙලා නෑ ගෙඩි. තාම චූටි ගෙඩි තියෙන්නේ. ඔයාලා දන්නා මේ මොනවද කියලා? මේ තමයි මේ මෙහි අර මේ කසිප්පු හදන්නේ. කියන්නේ කසිප්පු හදන්නේ මේ කට්ටිය මේවා පළ කරනවා.
මේවට කියන්නේ කසිප්පු වලට මෙහෙ කියන්නේ සුයිකා කියලා තමයි. දැන් අපි ලංකාව කියන්නේ කසිප්පු කියන්නේ. මෙහෙ කියන්නේ ඒවට සුයිකා කියලා. ඉතින් මේ කට්ටිය මේ වගේ සාමාන්‍ය මේ දාලා තියෙන මාසයක් දෙකක් විතර වගේ පල් කරනවා. පල් කරලා තමයි ඒ කට්ටිය හදන සුයිකා. මැඩම් ගිතේ නම මේ බලන්න. 1 2 3 4 මේකේ නෑ. මේ හතරක් තියෙනවා. 4යි මේකයි 5යි. මම යනවා පැන්ට එකක් ගේන්න. පැන්ට තියෙනවා මේ අපේ ජියෝගේ ෆ්‍රිජ් එකේ. ජියෝ කියන්නේ මේ මැඩම් කියන එක. ඉතින් මම ගිහලා පැන්ට එකක් ගේනවා මේ අපේ අර මේ පෝල් අංකල්ට පැන්ට පොන්න ඕනේ කියලා කිව්වා. පෝල් කියන්නේ අපේ මාත් වැඩ කරන අපේ මේ වඩුවඩ අංකල්. එයාට මේ තියෙන්නේ මෙන්න මේක තමයි අද අපි හදන්නේ. මෙතන ඊයේ ගලපුවා. මෙතන මේ ලී ගහලා තියෙන්නේ. Hey, what are you doing? Paint. Paint? Hey, you need drink? What is green? Fanta. Fanta. Yeah. Beer. What do you want? Beer? Ciao. ඉතින් මේක තමයි හදන්න තියෙන්නේ. බලමු අපි දැන් හදන විදිහ මම දැන් යනවා මේ බීම් එක අරගෙන. අපේ පෝල් අංකල්ට බීම් එක ගිහින් දීලා එයත් එක දෙන මේ තියෙන පොඩි වැඩ වගේ. ඉතින් ඒ ටිකක් කරලා ඊට පස්සේ එතන මේ අර ගලවපු ලී අපි එතන හදනවා. ඊට පස්සේ ඒ ලී ටික එතන හදාගෙන අපි එනවා අතෙන්ද. දැන් අර මම පෙන්නුවේ දැනට. එතන ඇවිල්ලා ඉතින් මේ එතනට ගිහිල්ලා ඒ ලී ටිකත් හදාගෙන ඊට පස්සේ අපි යනවා අතෙන්ද. ඒක හදන්න. මේ කෝප දෙකක් ගත්තා. පැන්ට එකක් ගත්තා. Akolo nu mai mic sticla. Mare. Da. Nu mai mic sticla. Bag. Aja. Ang ba? Hope to dingawa. Ce este, nu? Da. Nu stea cruce. Trebuie așa să o băgat aici ceva. Da. Hai că e lemn. O să meargă. Abia mi kan. Ito na, napal mo. You remember one day you like this, no? ඉතින් මං අද ඔයාලට තව දෙයක් පෙන්නනවා. මේ බලන්නකෝ මේ කට්ටිය ගෙවල් වල ඒ කියන්නේ හැම ගෙදරකම මෙන්න මේ වගේ බේස්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක නම් මේ පරණ ගයක්. මෙදී මේ වගේ මේ බේස්මන්ට් එකක් තියෙනවා. දැන් මේකේ පොඩි එකක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා දැන් මේ මෙතන මේ තියෙන ගෙදර මේ ලොකුවට තියෙන බේස්මන්ට් එක යට. එන්නකෝ ඔයාලා පෙන්නන්න. මාරම ලොකුවට තියෙන එක. මේ බේස්මන්ට් එකමයි. මේ කියන්නේ මේ පොළොව යට තියෙන්නේ. මේක නම් යන්න බෑ කරවලයි මේ යක්කු ඉන්නවද දන්නේ නැහැ. මේ කට්ටිය මේ බේස්මන්ට් හදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ කන ආහාර කල් තබා ගන්න. එතකොට සාමාන්‍යයෙන් අර දැන් මේ සමවරේ කෙනවනේ. ඊට සමවරේකට සාමාන්‍යයෙන් මේ උඩ මේ රස්නියනේ. එතකොට ඒ කට්ටිය පල්ලයට වෙලා ඉන්නවා. පල්ලේ සීතලනේ. කියන්නේ පොළොවට ගොඩක් කරලා ඉන්න බෑ. මේ බයිතන ඒකතර එන්නේ කියනවා. කරවලයි. මේ වහිනවා ඉන්නනේ. මාර ඇස්සක් තියෙන්නේ. වහිනවා හොගාලා. මේ තියෙන්නේ අපි හදපු පඩි පෙළ. මේක තමයි මේ අද අපි හැදුවේ. දැන් අපි මේකට එන ගහනවා මෙහෙම. එන ගහලා ඊට පස්සේ මේ අතෙන් ගිහලා හයි කරනවා. ටටරා මේ ඉන්නේ දැල්ලේ. මේ ඉන්නේ අපි අර ගේට් එක ගානේ ලොකු බල්ලා කපනවා. එන්න මැරේ පේනවනේ. මැර පාර පේනවනේ.
Jute. I see. මෙන්න මේක තමයි අපිට පේන් කරන්න තියෙන්නේ මේ අවස්ථාවේ. You paint here, okay? Sit the bin. Look, it's not good. You see, all the time. Yeah. This is not good. No, you are correct. It's good. Hey, Yeah. I don't know. Machine is not good. I don't know. Okay, අපි යන පේන් කරලා හම්බෙමු. ඔයාලා පේනවද මේ දිගටම තියෙන මිදි? ආ? See? මේ දින අපි වැඩ කරපු බාණ්ඩේ. Yeah. I have told you and put paint and this. Which one? This one? Yes, this one. Uh-huh. And put in here and one this Yeah. and clean the water and paint. We first clean this one. Yes, After clean, yeah? because I go up. You see, it's different. Look, Where? this is painting, Yeah. and another. You see, yeah. not painting. Up no? There. Yes. Okay. Okay, bro. ඉතින් මේ මෙතන තියෙනවා. දැන් මම මට පේන් කරන්නේ මේක. දැන් මේක මම පේන් කරනවා. පොඩ්ඩක් මේ වතුරින් පිහලා ඊට පස්සේ පේන් කරනවා. මට මේ මොකද්ද මේ කලක් තියෙන්නේ? පේනවනේ බාණ්ඩේ. මම නම් පට්ට වේ කුරු නගින්න. නැගලා හිටියා මේ කකුල් දෙකත් එක මේ නිකන් සැල්ලින් ගන්න සීන් නැත්තේ. මම ඊට පස්සේ වැස්ස පල්ලට. ඩානි. තමම මෙලිය මෙතන ගිහින් තියලා උදින් තියනවා මෙතන පෙන් කරපුවා දැන් apa වෙනවා kafe bom අපි මෙන්න එහෙම තමයි මේක පේන් කරන්න තියෙන්නේ. ගත්තා උන් ගෑවා. අරින්න තංක ප්‍රහදන තාන. තේවනේ අපි දැන් මේක හදලා ඉවරයි. එන්න මේ විදිහට තමයි මේ අන්තිමට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ. ඒ කියන්නේ ඒක ගහලා තිබ්බෙත් මේ කලින් ගහලා තිබ්බ කතරි විදිහට. ඒ කියන්නේ කලින් ගහලා තිබ්බ විදිහටම මේ අපි ඒක හැදුවා. ඔතේනේ. ඉතින් ඔහොම තමයි අද මගේ වීඩියෝ එක මම ඉවර කරන්නේ. ඒ කියන්නේ අද සාමාන්‍යයෙන් වැඩ කරේ පැය 3ක් විතර වගේ. අපි ගිය පාර ඇවිල්ලා වැඩ කරා. එතන පැය 2ක් විතර වගේ තමයි වැඩ කරේ ඒ දවසේ. ඉතින් අද මම පැය 3ක් විතර වගේ වැඩ කරා. මොනවද මේ අද සාමාන්‍යයෙන් ලොකු වැඩ තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි වැඩ වලක් තිබ්බේ. ඉතින් එඩිට් කරා ඊට පස්සේ වහින්න ගත්තා. ඊට පස්සේ මේ මැඩම් කිව්වා මේ අදට නවත්තන්න ඇති කියලා. ඊට පස්සේ දැන් අපි යන්නේ ගෙදර. මේ අද කම්පැනි වැඩ නැහැ. ඉතින් අද මෙහි වැඩ කරා. පැය 3ක් වැඩ කරා. ඉතින් අපිට කිව්වා මේ අද කම්පැනි වැඩ ගන්න ඕනේ නැහැ. ඔය කට්ටිය කෙලින්ම යන්න මේ එකමඩේෂන් එක කියලා. ඉතින් දැන් අපි යනවා එකමඩේෂන් එකට. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේක මගේ part time වීඩියෝ 3. ඔයාලා කලින් part time වීඩියෝ දෙක බැලුවේ නැත්නම් ඒ දෙක බලන්න මම link දාලා තියෙනවා description එකෙන් link දාලා තියෙනවා ඒ වීඩියෝ දෙක බලන්න
කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එක click කරගන්න. මම මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාට notification එක ගෙන්න ගන්න. මට කට්ටිය comment දාලා තිබ්බා මම හැමදාම part time ද කරන්න කියලා. ඇත්තටම මම හැමදාම part time කරන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් මට සමහර දවස් වලට ඒ කියන්නේ හැමදාම නෙවෙයි. දැන් මේ දවස් දෙකේ දවස් දෙකක් විතර වගේ සෙට් වුණා. අදයි කලින් දවසක් සෙට් වුණා. ඉතින් ඒ දවස් දෙක මට part time ඒ දවස් දෙකේ සෙට් වුණා. ඉතින් මැඩම් කතා කරලා කිව්වා මට මෙහෙමයි මෙහෙම වැඩක් තියෙනවා. මම විතර නේ මායි. දැන් අද නම් ආයේ මං විතරයි. එතකොට මගේ යාළුවා එයා කම්පැනි වැඩ. ඉතින් කලින් වීඩියෝ එකේ එයත් ඉන්නවා. ඉතින් කලින් වීඩියෝ එකේ අපි දෙන්නම ආවා. අපි දෙන්නයි තව අපේ කම්පැනි වැඩ කරන තව අපේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා රුමේනියන් දෙන්නෙක්. ඒ දෙන්නත් ආවා. අද ආවේ මමයි තව රුමේනියන් මගේ යාළුවෙක් ඉන්නවා. එයයි අපි දෙන්නයි විතරයි. අද අපි ආවේ මෙහාට වැඩ කරන්න. කට්ටිය මට කමෙන්ට් දාලා තිබුණා part time එක සෙට් කරලා දෙන්න. එතකොට part time කොහොමද වෙන්නේ? කොහොමද ගෙවන්නේ? එහෙම රෙමි කියලා. ඉතින් වෙන තැන් වල part time වලට කීයක් දෙනවද කියලා මම සාමාන්‍යයෙන් එහෙම දන්නේ මට idea එකක් නැහැ. වෙන තැන් වල part time වලට කීයක් දෙනවද කියලා. එතකොට මම සාමාන්‍යයෙන් part time කරන තැන් ඇත්තටම දැන් සිබියු වල අවට ඉන්නෝ නම් මම එහෙම සාමාන්‍යයෙන් එක තැනක් තියෙනවා. එතන මම නම්බරේ දාලා තියන්නම්. සිබියු වල ඉන්න කට්ටිය පුළුවන් එයාට කතා කරලා සාමාන්‍යයෙන් ඔයාට සෙනසුරාදා ඊට වගේ නිමාඩු නම් මේ එතන ගිහිල්ලා පැය 8ක් විතර වයි කරගන්න. මේ ඊට අමතරව ඉතින් මම එහෙම මේ part time ගැන දන්නේ නැහැ. අදට වීඩියෝ එක මම නවත්තනවා. එහෙනම් අපි ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා. චාෝ.